හිතලා බලන්න අපේ ගෙදර කුස්සියේ තියෙන වාතු යකඩ තාච්චිය එමත් නැත්නම් වාහනයක එන්ජින් බ්ලොක් එක. මේ හැමදේම පිටිපස්සේ ඉන්න දැවන්තෙක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි කියුබෝලා උදුන. හොඳයි ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මුලින්ම අපි බලමු මේ යකඩ උණු කරන සරල සංකල්පය. ඊට පස්සේ කියුපෝලාවේ ඇඟ ඇතුළටම ගිහින් බලමු. ඒක ඇතුළේ තියෙන තාප කලාප, දිය කිරීමේ ක්‍රියාවලිය සහ අන්තිමට ඇයි මේ තාක්ෂණය අදටත් මේ තරම් වැදගත් වෙන්නේ කියලා අපි කතා කරමු. හොඳයි. එහෙනම් මුලින්ම තියෙන අභියෝගය තමයි මේක. වාතු යකඩ කියන දේ අපිට ලැබෙන්නේ පිග් අයන් කියන ඝන අමුද්‍රව්‍යයක් විදිහට. ඉතින් අපේ මුළු කතාවම පටන් ගන්නෙ මේ ඝන ලෝහ කැබලි වලින්. ඉතින් ප්‍රශ්නේ තමයි කොහොමද මේ ගල් වගේ තියෙන ඝන යකඩ කෑලි අපිට ඕන හැඩයකට වත් කරන්න පුළුවන් උණු දියරයක් බවට පත් කරවන්නේ? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය තමයි අපේ කතානායකයා කියුපෝලා උදුන. හරි. එහෙනම් අපි දැන් මේ යන්ත්‍රය ඇඟ ඇතුළටම ගිහින් බලමු නේද? මේකේ තියෙන හැම කොටසක්ම එකින් එක අඳුනගමු. මෙන්න මේ තියෙන්නේ අපේ කතානායකයා කියුපෝලා උදුන. මේක හරියට ලොකු උස සිලින්ඩරයක් වගේ. මේ සිරස් හැඩය නිසා තමයි තාපය හරිම කාර්යක්ෂමව පාවිච්චි කරන්නත් එකම වෙලාවෙ විවිධ ක්‍රියාවලි සිද්ධ වෙන්නත් ඉඩ ලැබෙන්නේ. සරලවම කිව්වොත් මේක මොකද්ද? මේක තමයි වාතු යකඩ වගේම තවත් ලෝහ වර්ග උණු කරන්න පාවිච්චි කරන විශේෂ උපකරණයක්. මූලිකවම මේක ලෝහ උණු කරන දැවන්ත උදුනක්. හරි. අපි දැන් බලමු මේක හැදිලා තියෙන මූලික කොටස් ටික. මේකේ තියෙනවා වාණය වලින් හදපු උස සිලින්ඩරාකාර කවචයක්. ඇතුළත අධික රස්නෙට ඔරොත්තු දෙන විශේෂ ගඩොල් අල්ලලා තියෙනවා. කකුල් 4ක් උඩ තමයි මේක හිටවලා තියෙන්නේ. අමුද්‍රව්‍ය දාන්න උඩින් දොරකුයි වැඩ ඉවර වුණාම සුද්ධ කරන්න පල්ලෙහායින් දොරවල් සෙට් එකකුයි තියෙනවා. ඒත් එක්කම අපිට හිතනව නේද? එයි මේකේ තුලින් මේ වගේ විශේෂ ගඩොල් වර්ගයක් මේ පරාවර්තක ගඩොල් පාවිච්චි කරන්න කියලා. පිළිතුර හරිම සරලයි. ඒත් හරිම වැදගත්. ඒ තමයි ආරක්ෂාව. ඇතුලේ ඇතිවෙන අඩික රස්නයට එළියේ තියෙන වාන කවචිය දිය වෙලා යන්න පුළුවන්. ඉතින් මේ ගඩොල් තට්ටුව හරියට තාප පලිහක් වගේ ක්‍රියා කරලා වානේ කවචිය බේර ගන්නවා. හරිම රසවත් කොටසක් තමයි මේක. හැමදේම ඇතුළට යන විදිහයි එළියට එන විදිහයි හරිම ක්‍රමානුකූලයි. 2 years කියන තුණ්ඩ වලින් අධික පීඩනයකින් වාතය ඇතුළට ගහනවා. ඊට පස්සේ උණු වෙච්ච යකඩ එක සිදුරකින් එළියට එනකොට ඒ එක්ක හැදෙන අපද්‍රව්‍ය, ඒ කියන්නේ ස්ලෑග් ටික තව සිදුරකින් එළියට ගන්නවා. හරි. අපි දැන් පිටතින් බැලුවා. දැන් වෙලාව හරි මේ උදුන ඇතුලේ තියෙන ලෝකෙට යන්න. මෙතන තමයි ඇත්තම මැජික් එක වෙන්නේ. මේ ඇතුළත එකිනෙකට වෙනස් වැඩ කරන කලාප 4ක් තියෙනවා. අපි පහළ ඉඳන් උඩටම ගිහින් බලමු. පහළම තියෙන කෝප කලාපේ උණු වෙච්ච යකඩ එකතු වෙනවා. ඊට උඩින් ද්‍රවාංක කලාපේ තමයි ඝන යකඩ දියර බවට පත් වෙන්නේ. ඊටත් උඩින් ආරෝපණ කලාපේදී අලුතින් දාන අමුද්‍රව්‍ය ටික ටික රත් වෙන්න පටන් ගන්නවා. උඩින්ම තියෙන චිමිනි කලාපෙන් තමයි දුම එළියට යන්නේ. මෙතනදී මතක තියාගන්න ඕනේ වැදගත්ම දේ තමයි මේ උෂ්ණත්වය. සෙල්සියස් අංශක 1700ක්. ඒ කියන්නේ කෝක් කියන ඉන්ධනේ සම්පූර්ණයෙන්ම දැවිලා ඇතිවෙන අධික උෂ්ණත්වය. මේ රස්නයට තමයි ඝන යකඩ දිය වෙලා යන්නේ. හොඳයි. ව්‍යුහය දන්නවා, ඇතුලේ කලාප ගැන දන්නවා. දැන් අපි බලමු මේ ඔක්කොම එකතු වෙලා වැඩ කරන හැටි. පියවරෙන් පියවර මේ ක්‍රියාවලිය සිද්ධ වෙන විදිහ අපි තේරුම් ගමු. ලොකු වැඩක් පටන් ගන්න කලින් හරියට සූදානම් වෙන්න ඕනනේ. මෙතනත් එමයයි. මුලින්ම කලින් පාවිච්චි කරලා ඉතුරු වෙච්ච අපද්‍රව්‍ය ඔක්කොම සුද්ධ කරනවා. ඊට පස්සේ ඇතුලේ ගඩොල් ආවරණයේ තියෙන අඩුපාඩු හදනවා. අන්තිමට උණු වෙච්ච යකඩට ගලා ගන්න ඕන නිසා පතුල හදන්නේ පුඩි බෑවුමක් එක්ක. හරි. දැන් සේරම ලෑස්ති. දැන් තමයි ඇත්තම ක්‍රියාවලිය පටන් ගන්නෙ. මුලින්ම ගින්දර පත්තු කරලා කෝක් තට්ටුවක් දාලා හොඳ ගිනි කඳක් හදා ගන්නවා. ඊට පස්සේ පිග් අයන් තට්ටුවක්, කෝක් තට්ටුවක්, හුණුගල් තට්ටුවක්, ආයෙත් පිග් අයන්. ඔය විදිහට තට්ටු පුරවනවා. ඊට පස්සේ වාතිය පිඹින්න පටන් ගත්තම යකඩ දිය වෙන්න ගන්නවා. අන්තිමට උණු යකඩ ටිකයි අපද්‍රව්‍ය ටිකයි වෙන වෙනම එළියට ගන්නවා. මේක හිතලා බලන්න මේ තරම් පැරණි තාක්ෂණයක් අදටත් පාවිච්චි වෙන්නේ ඇයි? මේකට මොකක්ද හේතුව? ඒකට හේතු කිහිපයක්ම තියෙනවා. එකක් තමයි වියදම අඩුවෙම. ඒ වගේම අපිට අවශ්‍ය කරන ගුණාත්මක භාවයට යකඩවල රසායනික සංයතිය පාලනය කරන්න පුළුවන්. එක දිගට වැඩ කරන්න පුළුවන්. උෂ්ණත්වයේ ලේසියෙන් පාලනය කරන්න පුළුවන්. නඩත්තුවත් සරලයි. මේ හැමදේම නිසා තමයි කියුපෝලාව තවමත් රජ කරන්නේ. ඉතින් අවසාන වශයෙන් අපිට තේරෙනවා සමහර වෙලාවට හොඳම දේ කියන්නේ අලුත්ම දේම නෙවෙයි. සරල ඒත් බලවත් විසඳුම් තමයි කාලයත් එක්ක නොනැසී පවතින්නේ. කියුපෝලා උදුන කියන්නේ ඒකට හොඳම උදාහරණයක්.